වීල්චර් යූසර් කෙනෙක් ලංකාවේ ඡන්දය දාන්න යනකොට එන ප්‍රශ්න ටික මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නම්. ටිකක් උදෙන්ම නැගිටලා කොණ්ඩේම හදාගෙන පොඩ්ඩක් ඇඳගෙන කරගෙන එළියට ආවා. මගේ තාත්තා යන්නේ ගමන. ජනාධිපතිවරණ ඡන්දෙට ගිහිල්ලත් එන කට්ටක් කාලා තමයි ඡන්දේ දාලා එන්න උනේ. බලමු මේ පාර කොහොමද කියලා. හැබැයි ගිය පාර ජනාධිපතිවරණයට තිබුච්ච නැති ඔප්ෂන් එකත් මේ පාර ඇවිල්ලා දෙනවා දෘශ්‍යාබාධිත කට්ටියට ඇවිල්ලා පොඩ්ඩක් අර රීඩ් කරන්න බැරි ඉෂුව එකට අත තියලා බලලා මේ රීඩ් කරන්න පුළුවන් එයාලගේ ඔප්ෂන් එක හැම ඡන්ද මධ්‍යස්ථානයකම තිබ්බා කියලා නිවුස් වල කියනවා දැක්කා. ඒක ඇවිල්ලා ගිය පාරක් තිබුණා නැහැ. දැන් මේ පාර ස්ටාර්ට් කරලා තියනවා කියලා තිබ්බා. අපිට ඡන්දේ දාන්න තියෙන ඉස්කෝලයක් ඒක ළඟමයි තියෙන මීටර් 600ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් වීල්චර් එකේ මාව අපි ස්ටාර්ට් එකේදීම පොඩි ස්ටෙප් එකක් සෙට් වුණා. අංකල් කෙනෙකුත් ආවා අපිට පොඩි සපෝට් එකක් දෙන්න. වීල්චර් එකේ උසතැන් රිවර්ස් එකේ ගියොත් තමයි රේස් එකේ තමයි රිවර්ස් එකේ යන්නේ. හරි අපි අතට ආවා යන ගමන් ඉන්න ඕන. ජනාධිපතිවරණ වගේම තමයි වැඩේ මේ පාරත්. ඔක්කොම ස්ටෙප්ස් තියෙනවා 5ක් 6ක් විතර. පඩිපෙළිය 5ක් 6ක් වගේ ඔක්කොම තියෙනවා. තාත්තට ඒක තනියෙන් උස්සන්න බෑ. ඒ නිසා දැන් මල්ලිට කෝල් එකක් දීලා එන්න කිව්වා. දැන් මල්ලි එනකම් වෙයිටින්. අපි ඉන්නකොට තව වයසක ආච්චි කෙනෙකුත් ආවා. ඒ ආච්චි උස්සලා පල්ලට ගෙනියන්නත් 3 දෙනෙක් විතර හෙල්ප් කරා. හරි මල්ලිත් එතෙන්ට ආවා. දැන් මාව බස්සන්න යන්නේ. මට පෙරේ 3-4ක්ම තියෙනවා මෙතනම. අනිත් ප්‍රශ්නේ ඇවිල්ලා වීල්චර් එක බර වැඩි මගේ කිලෝ 45කට වැඩිය තියෙන වීල්චර් එක. ඒකට උස්සන කට්ටියට ටිකක් අමාරුයි. අන්න එතන වැදුනා මෝටර් එක පහළ වීල්චර් එකේ මෝටර් එක ගොඩක් යට තියෙන මෝටරේ වැදුනා පහළ. මෙතන පඩි ටිකක් උසයි ස්ටෙප්ස් ටික උසයි. තාත්තයි මල්ලි තව එතන හිටපු අංකල් කෙනෙකුයි සපෝට් කරනවා. එමෙට බස්සනවා මොකද ස්ටෙප්ස් ටික ටිකක් උස වැඩි උතන. ගිය පාරත් මේ වගේම කට්ටක් ගන්න වුණා. මේ පාරත් ඒ වගේම තමයි ඡන්දේ දාන්න ඕනේ හින්දා මේ එන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ආබාධිත කට්ටිය වීල්චර් යූසර්ස්ලා ඡන්දේ දාන්න එන්නේ නැති වෙන්න රීසන් එක මේක තමයි. ඒ කියන්නේ යාලට ඇවිල්ලා ඡන්දේ දාන්න පුළුවන් පාසකමක් කොහෙත්ම නැහැ. දැන් මම මේ රැන්ඩම්ලි ගිය එක ඡන්ද මධ්‍යස්ථානයක සිටුේෂන් එක. අනිත් ඡන්ද මධ්‍යස්ථානවලත් මේ වගේ තමයි ගොඩක් දුරට. එතකොට බලමු ඊට පස්සෙවත් මේ ආණ්ඩුවේවත් ලංකාවේ මේ ඉෂුව එක වීල්චර් යූසර්ස්ලාගේ තියෙන මේ ප්‍රශ්නට සොලියුෂන් සාමාන්‍යයෙන් දැන් මේක අනිවාර්යෙන් එන්න ඕන තැනක් ඉඳලා අපි උනත් එන්නේ නැත්තම් බැංක් එක වගේ තැන්වලට යනකොට උනත් ගොඩාක් අමාරුවෙන් යන්න වීල්චර් රෑම්ප් එකක්වත් අතරමතරම මුකුත්ම නැහැ. වීල්චර් යූසර් කෙනෙක්ට ලංකාවේ ජීවත් වෙන්න අමාරු ප්‍රශ්නේ ඕක තමයි. ඉතින් බලමු මේ ආණ්ඩුවෙන්වත් ඔයාලට සොලියුෂන් එකක් හම්බෙයිද කොහමද කියලා. රයිට් ගයිස් එහෙනම් ඔහොම ඡන්දේ දාලා අනිත් පැත්තට එනකොටත් ඒ ප්‍රශ්න ටිකම තමයි උස්සනකොට ඊට වඩා අමාරුයි. මේ කොහොම හරි උස්සගෙන කරගෙන ආවා. ඔන්න එහෙනම් වෝට් කරා ගයිස්.